දෝහා වලින් ඔයාට ඉම්පෝටන්ට් ඉන්ෆර්මේෂන් එකක් තමයි මේ අරගෙන වෙලා තියෙන්නේ. මේක හැමෝම දන්නවා ඊයේ වෙච්ච සිද්ධිය ඉන්සිඩන්ට් එක. ඉතින් මේ කාරණාවත් එක්ක එයා ස්පේසස් වහලා තිබ්බා. දැන් නැවතත් එයා ස්පේසස් ඔක්කොම ඇරලා තියෙනවා. කටා විතරක් නෙමෙයි ඊශ්‍රායල් පවා එයා ස්පේසස් ඕපන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා කිසිම ඒ වගේ සිද්ධියක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊයේ වෙච්ච සිද්ධියත් එක්ක අපි හැමෝම දන්නවා හවස් වරුවේ තමයි යා ස්පේස් එක ක්ලෝස් වුනේ. ඉතින් ලංකාවේ ඉඳන් මෙහෙට ලංකාවේ ඉඳන් කටාවලට එන්න තිබ්බ ෆ්ලයිට් ඒ වගේම ලංකාවේ ඉඳන් UAE වගේ යන්න තිබ්බ ෆ්ලයිට් ගොඩක් ඒවා ළඟ තියෙන එයාපෝට්ස් වලට ඩයිවර්ට් කරා. සමහර ෆ්ලයිට්ස් මස්කට් වලට ඒ කියන්නේ ඔමාන් වලට ඩයිවර්ට් කරා. සමහර ඒවා බහරේන් වගේ එක එක තැන් වලට ඩයිවර්ට් කරා. ඉතින් මේක ස්පෙෂලි ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එක ගැන තමයි මේ ඉන්ෆර්මේෂන් එක මම ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ ඉඳන් දෝහා වලට ආපු ෆ්ලයිට් එකේ මොකක්ද උනේ සහ මේ ෆ්ලයිට් එකේ ආපු ගුවන් මගීන් කොහොමද ආයමත් දෝහා වලට එන්නේ. ඒ වගේම ඊයේ දෝහා ඉඳන් ලංකාවට යන්න හිටපු පැසෙන්ජර්ස්ලාට මොකද වෙන්නේ කියන කාරණාව තමයි මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ. ඊයේ ෆ්ලයිට් එක අතරමඟ තමයි ස්පේසස් ක්ලෝස් කියලා ඉන්ෆර්මේෂන් එකක් ගියේ. ඉතින් ඒත් එක්කම මේ ෆ්ලයිට් එක ඔමාන් වලට ඩයිවර්ට් කරා. මේ ඩයිවර්ට් කරාට පස්සේ ලෑන්ඩ් කරාට පස්සේ ඔමාන් වල හොටෙල්ස් එකමඩේෂන්ස් ඒගොල්ලන්ට ස්පේසස් අවైలබල් තිබ්බේ නැහැ. ඉතින් ඒ හේතුව නිසා අයමත් ලංකාවට ඒ ෆ්ලයිට් එක රිටර්න් කරන්න සිද්ධ වුණා ශ්‍රී ලංකන් එයාලයින් එකට. ඉතින් ඒ ගුවන් මගීන් සියල්ලම ඒ කියන්නේ ඊයේ දෝහා වලට එන්න හිටපු ගුවන් මගීන් සියල්ලම දැන් ලංකාවට ආයමත් රිටර්න් බැක් වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් අපිට ආපු ඉන්ෆර්මේෂන් එක අනුව ඒ හිටපු ගුවන් මගීන් සහ ලංකාවේත මෙහි ඉඳන් ලංකාවට යන්න හිටපු ගුවන් මගීන්ව අද සහ හෙට ෆ්ලයිට් දෙකට ඩයිවර්ට් කරලා බෙදලා ඒගොල්ලෝ ටිකට් රේෂු කරලා දෙනවා. ඉතින් ඔයා ලංකාවේ ඉඳන් මෙහෙට එන්න හිටපු කෙනෙක් නම් වගේම මෙහි ඉඳන් ලංකාවට යන්න හිටපු කෙනෙක් නම් ඔයාගේ ෆ්ලයිට් එක කැන්සල් වුණා නම් එහෙම නැත්නම් ඔයා ඊයේ එන්න තිබ්බ ෆ්ලයිට් එකකින් ආයමයි ලංකාවට රිටර්න් වුණා නම් ඔයාට අද ෆ්ලයිට් එකේ හරි එහෙම නැත්නම් හෙට ෆ්ලයිට් එකේ හරි ට්‍රැවල් කරන්න chance එකක් ශ්‍රී ලංකන් එයාලයින්ස් ඔයාලට ලබා දීලා තිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ටිකට් එක ගැන අප්ඩේට් එක ඔයාගේ ට්‍රැවල් ඒජන්ට් ගෙන් හරි ශ්‍රී ලංකන් එයාලයින් එකකින් හරි ඩිරෙක්ට් අරගන්න. ඔයාට අදද හෙටද ට්‍රැවල් කරන්න තියෙන කියන කාරණාව. මොකද very important දැන් ඔයාව ටිකට් එක රීෂු කරාට පස්සේ ඔයා දැනුවත් වෙලා නැත්නම් ඔයාට ෆ්ලයිට් එක මිස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හේතුව නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆ්ලයිට් එක ගැන ඔයා අප්ඩේට් වෙන්න ඔයාගේ ට්‍රැවල් ඒජන්ට් ගෙන් ශ්‍රී ලංකන් එයාලයින් එකෙන්. ඉතින් මෙන්න මේ කාරණාව තමයි ස්පෙෂලි මට කියන්න ඕනුනේ. එහෙමනම් අපි නැවතත් හමු මේ වගේ ඉම්පෝටන්ට් අප්ඩේට් එකකින්.